ථේරවාද බුදුදහමට අනුකූලව අපි මිය යන මොහොතේ, ඒ කියන්නේ මරණාසන්න නිමේෂයේදී අපේ චුතිසිතට අරමුණු වෙන ඒ අවසාන ඒ විපාක දීමට අවකාශ ලබන කර්මයට අනුරූපව අපේ ඊළඟ ජීවිතය, එහෙම නැත්නම් අපේ ඊළඟ නාම රූප පරම්පරාව තීරණය වෙනවා. අපි ගත්තොත් මේ ඔබ මම මේ විදිහට මරණින් පසු, ඒ කියන්නේ අපි නිවන් දැකලා නැත්නම් අපේ උප්පත්තිය සිද්ධ වෙන්න පුළුවන් භූමීන් ප්‍රධාන වශයෙන් අපි කොටස් 3කට බෙදනවා. ඒ තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. මේ යටතේ අපි කාම භූමිය ඉස්සල්ලාම ගත්තොත් මේ කාම භූමියට අයත් වන්නේ ඒ අපාය භූමි 4. කියන්නේ සතර අපාය. ඒ වගේමයි මනුස්ස ලෝකය. ඒ වගේමයි දෙව්ලෝ 6. කියන්නේ දිව්‍ය ලෝක 6 මේ කාම භූමියට අයත් වෙනවා. එතකොට ඒ සියල්ලේගෙම එකතුව 11යි. ඒ කියන්නේ කාම භූමි 11ක් ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් ඒ අතර අපි ඉස්සල්ලාම සතර අපාය කියන්නේ කාම භූමියේ අඩංගු වෙන සතර අපාය ගත්තොත් ඉස්සල්ලාම අපිට නරකය කියන්නේ අපාය ගන්න පුළුවන්. මූලික වශයෙන් මේ ධර්මයේ තුල සංජීව නරකය, කාලසූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය, අවීචි මහා නරකයයි කියලා මේ මහා අපායන් කියන්නේ මහා නරකයන් 8ක් ගැන සඳහන් වෙනවා. ඒ වගේම මේ ධර්මයේ තුල ලෝකාන්තරික නරකේ නමින් තවත් අපායක් සඳහන් වෙනවා. ඉතින් කුඩා අපායන් විදිහට නැත්නම් කුඩා නරකයෝ විදිහට ගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර වන නරකය, සිම්බලී වන නරකය, මේ විදිහට කුඩා නරකයනුත්, ඒ කියන්නේ කුඩා අපායනුත් ඒ අනුකූලව සැකසීලා තියෙනවා. ඒ විදිහට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් සතර අපායේ පළවෙනි ඒ අවස්ථාව තමයි අපාය. ඊළඟ අවස්ථාව තමයි තිරිසන් අපාය. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපේ ඇසට පෙනෙන ඒ ලෝකයේ මේ තිරිසන් අපාය විදිහට අපිට ගන්න පුළුවන්. මේ තිරිසන් අපායෙත් අපිට ඇසට නොපෙනෙන තරම් කුඩා සත්වයාගේ ඉඳලා විශාල යොදුන් ගණන් විශාල සත්වයන් දක්වා අය පැතිරෙන්න පුළුවන්. පා ඇති, පා නැති, දෙපා, සිව්පා, මේ විදිහට විවිධ ආකාරයේ ඒ විචිත්‍රවත් ආකාරයෙන් ඒ තිරිසන් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඉතින් මේ තිරිසන් ලෝකයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒ අය හැම වෙලෙම බයෙන් ජීවත් වන්නේ. උදාහරණයක් විදිහට ඔබගේ ගෙදර ඇති කරන සුරතලා පවා සමහර විට රතිඤ්ඤ සද්දයක් ඇහුනොත් ටක් ගාලා හැංගෙනවා. ඒ ස්වභාවය තමයි. ඊටත් වඩා ඒ බලය අඩු. එහෙම නැත්නම් තමන්ගේ විරුද්ධ සත්වයන්ගෙන් නැත්නම් තමන්ව මරා කන්නට හේතු තියෙන කියන්නේ තමන්ව ආහාරයක් වෙන්න පුළුවන් සතුන්ගෙන් බේරී සිටීමට බොහෝ පරිශ්‍රමයක්, ඒ කියන්නේ බොහෝ ආයාසයක් ඒ සත්වයන් දරනවා. සතර අපාය ඊළඟ අවස්ථාව තමයි പ്രേත අපාය. ඉතින් මේ මිනිස්සුන්ට සාමාන්‍ය ප්‍රകൃති ඇසට දකින්නට හම්බෙන්නේ නැති ධාතු ස්වභාවයකින් තමයි ඒ പ്രേත ලෝකය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් මේ പ്രേත ලෝකයේ ඒ പ്രേතයන් විශාල වශයෙන් දුක් විඳිනවා. සමහර විට අසුචි ආහාරයට ගන්නවා. එහෙම නැත්නම් මේ പ്രേතයන් සමහර විට ඒ දුර්වල මිනිස්යන්ගේ නැත්නම් දුස්සීල මිනිස්යන්ගේ ඒ ශරීරයන් තුල පවා ජීවත් වෙන්න පුළුවන්. අපි අහලා තියෙන ඕන තරම් එවැනි වූ කතා. ඊළඟ අවස්ථාව තමයි අසුර අපාය. අසුර අපාය ගත්තොත් ඒ අසුර යන නාමයෙන් අපි දේවගණයට අයත් කොටසක් ද මේ ධර්මයේ තුල සඳහන් වෙනවා. අපි ගත්තොත් වේපචිත්ති අසුරයා, පහාරාද අසුරයා, මේ විදිහට දේවගණයට අයත් අසුරයනුත් ඒ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් මේ අසුරයන්, කියන්නේ මේ දේවගණයට අයත් අසුරයන්, ඒ දෙවියන් මෙන් බොහෝ සැප සම්පත් තියෙන අය. ඒ වගේමයි මේ අසුර කියන නාමය ව්‍යවහාර කරන പ്രേතයන් වැනි දුක්ඛිත සත්ත්ව කොට්ටාශයකුත් ඒ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් අසුරාපාය කියන්නේ ඒ සත්ව සමූහයට. ඒ සත්වයනුත් නොයෙක් പ്രേතයන් මෙන් නොයෙක් ආකාර ශරීර පවතිනවා. ඉතින් අපි දන්නවා ඒ පිටකය තුලත්, ඒ කියන්නේ ත්‍රිපිටකය තුලත් එවැනි වූ
විවිධ වූ ප්‍රේතයන් ගැන, සමහර විට ඉතා විශාල ප්‍රේතයන්, විවිධ වූ ප්‍රේතයන් සහ එවැනි ප්‍රේතයන් වීමට හේතු ගැන පවා සඳහන් වෙනවා. එතකොට අපි ඒ කාම භූමිය යටතේ ඊළඟට එන්නේ මනුස්ස ලෝකය. ඉතින් මනුස්ස ලෝකය කියන්නේ කාම භූමියට අයත් භූමි තලයක්. ඒ වගේමයි චාතුර් මහරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරනිර්මිත වසවර්තිය. මේ ස්ථාන හතත් අපි ඒ කාම භූමියට අයත් ඒ භූමි තලයන් විදිහට ගන්නවා. ඉතින් මේ විදිහට සතර අපාය, මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6 අපි 11 භූමිය කියන්නේ මේ භූමි 11 අපි කාම භූමිය විදිහට සලකනවා. ඊළඟ අවස්ථාව තමයි රූපාවචර භූමිය. රූපාවචර භූමිය ප්‍රධාන වශයෙන් ඒ 16ක් කියන්නේ 16ක් සඳහන් වෙනවා. එතකොට යම් කෙනෙක් ප්‍රථම ධානය නම් තමන්ගේ ජීවිතයේ හොරු කරලා තියෙන ඒ අනුව නම් ඔහු මිය යන තෙක් තමන් දරන ඒ තත්වය වන්නේ ප්‍රථම ධානය නම් ඔහු බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය කියන මේ භූමීන් වල ඒ ඊළඟ භවය හට ගන්නවා. ඒ වගේමයි ද්විතීය ධානය. ද්විතීය ධානය සතු ඒ සත්වයන් පරිත්තාභය, අප්පමාන භය, ආභස්සර කියන මේ එවැනි වූ රූපාවචර භූමි තුල ඒ උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම තමයි තෘතිය ධාන හිමි පුද්ගලයන් ඒ පරිත්ත සුභය, අප්පමාන සුභය, සුභ කින්හය කියන මේ විදිහට ඒ භූමි තුන තුල ඒ උප්පත්තිය ලබන්නට හේතු සැකසෙනවා යම් කෙනෙක් තෘතිය ධානය තුල තමන්ගේ සිත වඩා ඒ කියන්නේ තමන්ගේ සිත සකසාගෙන යනුව ඒ චිත්තය පවත්වාගෙන සිටිනවා නම්. ඒ වගේම තමයි වේහප්පලය, අසඤ්ඤ සත්ත්ව, සුද්ධාවාස කියන මේවා අපි චතුර්ථ ධාන භූමි විදිහට ඒ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ වගේම තමයි අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨයයි කියලා අපිට මේ සුද්ධාවාස භූමි මත කොටස් 5කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ චතුර්ථ ධාන ලැබූ ඒ අනාගාමි වූ උත්තමයන් ඒ සුද්ධාවාස භූමි වල උප්පත්තිය ලබනවා. මෙතනදී අපි සඳහන් කරපු ඒ අසඤ්ඤ සත්වයන්ගේ සිතක් නැහැ. ඒ කියන්නේ එයාලගේ කය පමණයි ප්‍රකට වන්නේ. ඉතින් මේ විදිහට රූපාවචර භූමි 16 අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඊළඟ තමයි අරූපාවචර භූමි. අරූපාවචර භූමි අපිට ගන්න පුළුවන් ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥායතන භූමි. මේ භූමි අපි අරූපාවචර භූමි විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒ භූමි වල ජීවත් වෙන සත්වයන්ට සිතක් මිස කයක් ප්‍රකට වන්නේ නැහැ. ඒ විදිහට අරූපාවචර ධානලාභී වූ ඒවායේ උප්පත්තිය ලබනවා. ඉතින් මේ විදිහට කාමාවචර භූමි 11, රූපාවචර භූමි 16, අරූපාවචර භූමි 4 කියන මේ භූමි 31 අපි 31 තලයේ නැත්තම් 31 භූමි විදිහට සලකනවා. විශේෂයෙන්ම මේ රූපාවචර අරූපාවචර භූමි වල ඒ බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි ඒ ජීවමාන කාලයේ සිටි බොහෝ තවුසන් ඒ බොහෝ ආධ්‍යාත්මික ගුරුවරුන් ඒ රූපාවචර අරූපාවචර භූමි දක්වා තමන්ගේ සිත තමන්ගේ මනස වඩා තිබ්බයි කියන්නේ ප්‍රගුණ කරලා තිබ්බා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පමණයි මේ 31 තලයෙන් මේ 31 තලයටම අයිති නොවි උතුම් නිර්වාණ ඒ කියන්නේ නිර්වාණය ලබන මාර්ගය දේශනා කරන්නට යෙදුනේ. තෙරුවන් සරණයි.